සුබදසක් ඔයාලට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SSW විසල ලංකාවෙන් ගොඩ දෙනෙක් ජපානයට එන්න බලාපොරොත්තු වෙන විසා කැටගරියක් වෙන ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරිය ගැන. මම අද මේ වීඩියෝ එකේ ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරිය එකේ එනවා නම් ඔයාලා මොනවද කරන්න ඕනේ? මොන වගේ එක්සෑම්ද කරන්න ඕනේ? මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් එකෙන් ආවට පස්සේ ඔයාලට මොන වගේ ස්ථානවලද රැකියාව කරන්න හම්බෙන්නේ? මේ රැකියාවල ස්වභාවය මොන වගේද? මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරිය එකේ සැලරි කොයි වගේද? මේවට බෝනස් තියනවද? ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරියෙන් එන කෙනෙක් නම් ඔයාලට මුණ දෙන්න වෙන ගැටලු මොන වගේද? මේ හැමදේම මේ වීඩියෝෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරලා නැතුණා subscribe කරලා bell icon එක තියාගන්න. එතනම වීඩියෝ දැම්ම ගමන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ තවත් වෙලාවකට අපි intro එකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න යමු. මේ දවස්වල ලංකාවේ ගොඩ දෙනෙක් එන්න try කරන වීසා කාණ්ඩය තමයි SSW වීසා කියන්නේ. SSW වීසා කාණ්ඩය යටතේ තියෙන ප්‍රධාන කැටගරියක් තමයි ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන්නේ. ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන්නේ ෆුඩ් ඇන්ඩ් සර්විස් වීසා කාණ්ඩය යටතේ එන කෙනෙක්ට ජපානයේ ඕනම තැනක වගේ රැකියාව සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මොකද කිව්වොත් ජපානයේ හැමතැනම හොටෙල්, රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ රැකියාව විශාල සංඛ්‍යාවක් විහිදී තියෙන හින්දා. මොකද වේකන්සි විශාල ප්‍රමාණයක් තියෙන හින්දා. ඒක නිසා මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් යට තියෙන කෙනෙක්ට ඕන තැනකින් හොඳ රැකියාවක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි දැන් බලමු ෆුඩ් ඇන්ඩ් සර්විස් කාණ්ඩය යටතේ එන්න කැමති කෙනෙක්ට සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද කියලා. ඔයාලා SSW වීසා ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරිය යටතේ ජපානයට එනවා නම් ඔයාලා අනිවාර්යෙන් ලැන්ග්වේජ් එක්සෑම් එක සමත් වී තිබීම අනිවාර්ය වෙනවා. ලැන්ග්වේජ් එක්සෑම් එක කියන්නේ ජපන් භාෂා ලැන්ග්වේජ් එක්සෑම් එක කියන්නේ JLPT N4 හරි JFT A2 කියන ලෙවල් එකේ උඩ එක්සෑම් එකක් සමත් වී තිබීම ඔයාලා අනිවාර්ය වෙනවා. JLPT කියන්නේ මින්න නිහුංගෝ සිලබස් එක යටතේ තියෙන එක්සෑම් එකක්. හැබැයි ඔයාලා JFT කරනවා නම් ඔයාලා කවර් කරන්න ඕනේ සිලබස් එක තමයි ඉරදොරි කියන්නේ. ඉරදොරි ගොඩක් සංවාද පැත්ත ස්පෝකන් පැත්ත තමයි කවර් වෙන්නේ. හැබැයි JLPT වල ගොඩක් තියෙන්නේ ග්‍රැමර් පැත්ත ගොඩාක්ම තියෙන්නේ මේ පැත්ත. හරි. ඔයාලා මේ එක්සෑම් දෙකෙන් එකක් පාස් වුණාට පස්සේ ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ ෆුඩ් ඇන්ඩ් සර්විස් කියන කාණ්ඩය යටතේ තියෙන ස්කිල් ටෙස්ට් එක සමත් වීම අනිවාර්ය වෙනවා. මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් වල ස්කිල් ටෙස්ට් එක සමත් වෙන්න නම් ඔයාලා සිලබස් 3ක් කවර් කරන්න ඕනේ. සමීප ආරක්ෂාව, ආහාර පාන සැලකිලි සහ පාරිභෝගික සේවා කියන මේ සිලබස් 3ම ඔයාලා කවර් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ස්කිල් ටෙස්ට් එකට මුණ දෙද්දී ඔයාලා විනාඩි 85ක් තුළ ප්‍රශ්න 45කට පිළිතුරු සපයන්න ඕනේ. මේ ප්‍රශ්න 45 කාණ්ඩ දෙකකට බෙදෙනවා. ස්කිල් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක යටතේ ඔයාලට ප්‍රශ්න 45ක් එනවා. ඊට අමතරව සබ්ජෙක්ට් ටෙස්ට් එක යටතේ ඔයාලට ප්‍රශ්න 30ක් තියෙනවා. මේ ප්‍රශ්න 30 එන්නේ මම කලින් කිව්ව අර සබ්ජෙක්ට් තුنين ප්‍රශ්න 10 ගානේ ඔයාලට පිළිතුරු ලියන්න හම්බ වෙනවා. මේ ටෙස්ට් එකේ ඔයාලා 100ට ඔයාලා ලකුණු 65ට වඩා ලබා ගත්තොත් ඔයාලට සමත් වීමේ හැකියාව තියෙනවා. ඔයාලා ෆේල් වුණොත් ඔයාලට දවස් 30ක් යනකම් ආයෙ ස්කිල් ටෙස්ට් එකකට මුහුණ දීමේ හැකියාව නැති වෙනවා. ඒක නිසා ඔයාලා එක්සෑම් එකට යන්න කලින් හොඳ සූදානමක් ඇතුව ස්කිල් ටෙස්ට් එකට යන එක ගොඩාක් වටිනවා කියලා මම පෞද්ගලිකව හිතනවා. SSW වීසා ෆුඩ් ඇන්ඩ් සර්විස් යටතේ එන කෙනෙක්ට රැකියාව කරන්න හම්බෙන්නේ මොන වගේ ස්ථානවලද? ඔයාලා ප්‍රධාන වශයෙන්ම රැකියාව කරන්න හම්බෙන්නේ හොටෙල් වල, රෙස්ටොරන්ට් වල, කැෆේ වල, කොෆි ෂොප් වල, ඊට අමතරව ෆාස්ට් ෆුඩ් කම්පැනි වල, ෆාස්ට් ෆුඩ් කම්පැනි කියන්නේ KFC, McDonald ඒ වගේ ෆාස්ට් ෆුඩ් කම්පැනි වල, ඊට අමතරව බෙන්තෝ කෝජ වල, ඊට අමතරව බේකරි වල මේ වගේ විශාල රැකියා ස්ථාන ප්‍රමාණයක රැකියාව කිරීමේ හැකියාව තියෙනවා මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් වීසා කාණ්ඩය යටතේ එන කෙනෙක්ට. ඒක නිසා ජපානයේ පුරාම මේ වගේ විශාල ප්‍රමාණයක් රැකියාව විසිරලා තියෙන හින්දා ඔයාලට ජපානයේ ඕන තැනක ෆුඩ් ඇන්ඩ් සර්විස් වීසා කාණ්ඩය යටතේ එන කෙනෙක්ට රැකියාවක් සොයා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. මෙහෙම එන කෙනෙක්ට ඔයාලට රැකියාව මොන වගේ ස්වභාවයක් ගන්නවද? ඔයාලා රෙස්ටොරන්ට් එක ගත්තොත් ඔයාලා කිචන් එක වගේ වැඩ කරනවා නම් ඔයාලට ප්‍රධාන වශයෙන්ම ඕඩර් ගහන්න තියෙනවා. ඒ කියන්නේ එන ඕඩර් එක හදන්න තියෙනවා. ඊට අමතරව ශිකමි වගේ. ඒ කියන්නේ ජුම්බි සෝස් වර්ග හදන්න තියෙනවා.
ඊට පස්සේ පළතුරු එළවලු කපන්න තියෙනවා. ඒ වගේ ජුම්බි කරන්න තියෙනවා ඕඩර් එක හදන්න කලින්. ඊට අමතරව කිචන් එක ක්ලීන් කරන්න වගේ අරයිව් කරනවා. ඒ කියන්නේ පිගන් කෝප් හොදන්න ඒවා ඒ වගේ දේවල්. ඒ හැමදේම කිචන් එකේ කිචන් එක වැඩ කරන්න වෙනවා. ඊට අමතරව කිචන් එකට අවශ්‍ය බඩු ඕඩර් කරන් තියෙනවා. ඒ කියන්නේ හච්චුව ගහන්න තියෙනවා. ඒ වගේ විශාල වැඩ ප්‍රමාණයක් තියෙනවා කරන්න. ඊට අමතරව හෝල් එකේ වගේ ඔයාලා වැඩ කරනවා නම් ඔයාලට මූලික වශයෙන්ම කස්ටමර්ස්ලා පිළිගන්න තියෙනවා. ඊට පස්සේ කස්ටමර්ස්ලට ෆුඩ් සර්ව් කරන්න තියෙනවා. ඊට පස්සේ කැෂියර් එක තියෙනවා. ඒ වගේ රැකියා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා හෝල් එකේ වගේ වැඩ කරනවා. මේ වගේ තමයි ඔයාලට ෆුඩ් ඇන්ඩ් සර්විස් වීසා කාණ්ඩය යටතේ එන කෙනෙක්ගේ රැකියාවේ ස්වභාවය. හරි. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් වීසා කාණ්ඩය යටතේ එනවා නම් මොන වගේ සැලරි එකක් ගන්න පුළුවන්ද කියලා. අවම වැටුප වශයෙන් SSW වීසා ෆුඩ් ඇන්ඩ් සර්විස් කාණ්ඩය යටතේ එන කෙනෙක්ට අවම වැටුප හම්බෙන්නේ යෙන් 1,80,000. ඒ කියන්නේ කොළ 18ක වැටුපක් තමයි අවම සැලරි එක විදිහට හම්බෙන්නේ. මම මේ කිව්වේ අවම සැලරි එක. ඔයාලා ඇතුළේ යන කම්පැනි අනුව මීට වඩා වැඩි සැලරි එකක් හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ගොඩක් කම්පැනි වල කොළ 18ට වඩා සැලරි එක වැඩි. ඒ කියන්නේ yen 1,80,000ට වඩා ගොඩක් කම්පැනි වල සැලරි එක වැඩි. හැබැයි තව එක දෙයක් කියන්න ඕනේ. ඔයාලා yen 1,80,000ක් සැලරි එකක් හම්බුනාට ඔයාලට අනිවාර්යෙන් අතට මේ yen 1,80,000 හම්බෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේ yen 1,80,000න් ඔයාලගේ නෙන්කින් එක, ඒ කියන්නේ පෙන්ෂන් එක. ඊට අමතරව හොකේන් එක. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක. ඊට අමතරව සේකින්, ඒ කියන්නේ ටැක්ස් එක. මේ සේරම අඩු වෙලා තමයි ඔයාලගේ සැලරි එක ඔයාලගේ බැංක් account එකට එන්නේ. ඒ කියන්නේ මේ 1,80,000න් අඩුවීමක් වෙලා තමයි ඔයාලගේ සැලරි එක ඔයාලට හම්බෙන්නේ. ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න. හරි. ඔයාලට ගොඩක් ෆුඩ් ඇන්ඩ් සර්විස් යටතේ එන අයට තවත් අහන දෙයක් තමයි බෝනස් මොන වගේද? ඒ කියන්නේ බෝනස් එකක් හම්බ වෙනවද නැද්ද? ඔයාලා ඇතුළත් වෙන කම්පැනි වල මේකත් ඩිපෙන්ඩ් වෙනවා. සමහර කම්පැනි වල බෝනස් දෙකක් තියෙනවා. සමහර වෙලාවට එකයි. සමහර කම්පැනි තියෙනවා බෝනස් නැති කම්පැනි. ඒක නිසා ඔයාලා ඇතුළත් වෙන කම්පැනි වල ඒක වෙනස් වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. තවත් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මුලින්මේදී වීසා කොච්චර කාලයකට හම්බ වෙනවද? සාමාන්‍යයෙන් SSW වීසා වලින් මුලින්මේදී අවුරුද්දකට අවුරුද්දේ මාස 6කට වගේ තමයි පළවෙනි වීසා එක හම්බෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙහෙට ආවට පස්සේ ආයෙ රිනිව් කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට අවුරුදු 5ක් වෙනකම් SSW 1 කියන වීසා කාණ්ඩය යටතේ රැකියාව කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ SSW 1 කියන වීසා කාණ්ඩය යටතේ යන්න පුළුවන් අවුරුදු 5යි. ඔයාලා ඊට පස්සේ අනිවාර්යෙන් SSW 2 වලට මාරු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට SSW 2 වලට මාරුනාට පස්සේ ඔයාලට විශේෂ වාරත් ප්‍රසාද විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක කීපයක් කිව්වොත් ඔයාලා SSW 2 වලට මාරුනාට පස්සේ ඔයාලා මැරි කරපු කෙනා ඔයාලගේ හස්බන්ඩ් හෝ වයිෆ් ජපානයට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයාලට හම්බ වෙන විශේෂ වාරත් ප්‍රසාද. මොකද ඔයාලගේ හස්බන්ඩ් හෝ වයිෆ් ජපානට ආවට පස්සේ එයාලට පාර්ට් ටයිම් ජොබ් කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඒ කියන්නේ සතියට පැය 20ක් එයාලට අරුබයිතු කිරීමේ හැකියාව හම්බ වෙනවා. එතකොට සතියට පැය 20ක් වැඩ කරනවා කියන්නේ එයාලට අවශ්‍යයෙන් පොළ 10ක වගේ වැටුපක් උපය ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ලොකු ශක්තියක් වෙයි ඔයාලට එයාලත් ජපානයට ගෙන්න ගත්තට පස්සේ. ඊට අමතරව ඔයාලා SSW 2 වලට මාරුනාට පස්සේ ඔයාලට අවුරුදු 10ක් සම්පූර්ණ වුණාට පස්සේ ඔයාලට PR එකට ඇප්ලයි කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඒ කියන්නේ ජපානයේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාව හම්බ වෙනවා මේ SSW වීසා කාණ්ඩය යටතේ එන කෙනෙක්ට. ගොඩක් අය මේ PR එකයි සිටිසන්ෂිප් එකයි පටල ගන්නවා. සිටිසන්ෂිප් එක කියන්නේ පුරවැසිභාවය. ජපාන් පුරවැසිභාවයට ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ දැනට තියෙන ප්‍රතිපාදන යටතේ SSW වීසා කාණ්ඩය යටතේ එන කෙනෙක්ට. ඒ අවස්ථාව හම්බෙන්නේ ගිජින්කොකු වගේ වීසා වලින් ඉන්න අයට තමයි සිටිසන්ෂිප් එකට කෙලින්ම ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන්නේ. දැනට SSW වීසා වලින් එන කෙනෙක්ට යන්න පුළුවන් PR එක දක්වා පමණයි. හැබැයි ඒකත් ගොඩාක් හොඳ දෙයක්. මොකද ඔයාලට දිගටම ජපානයේ රැඳී සිටීමේ හැකියාව තියෙනවා. මම කියවනේ SSW
වීසා කාණ්ඩය යටතේ තියෙන ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරි එකේ තියෙන අවාසි කතා කරනවා කියලා. මම දැන් කතා කරන්න යන්නේ අවාසි ගැන. මේකේ තියෙන අවාසිය තමයි ඔයාලට ඒ කියන්නේ ජපානයේ තියෙන ප්‍රධාන යසුමි තුනක්. හාරු යසුමි, නට්ස් යසුමි, ෆුයි යසුමි කියලා. ඊට අමතරව ගෝල්ඩන් වීක් එක එනවා. ඊට අමතරව ජනවාරි මුල සෝගස්තු තියෙනවා. ගෝල්ඩන් වීක් එකේ සෝගස්තු වල ජපානයේ ගොඩාක් කම්පැනි 80ක් විතර නිවාඩු හම්බ වෙනවා. ගොඩාක් කම්පැනි වලට නිවාඩු හම්බ වෙනවා. හැබැයි මේ කාලෙදී ඔයාලට ගොඩාක් වෙලාවට නිවාඩු ගැනීමේ හැකියාව නැති වෙනවා. මොකද ඒ කාලේ තමයි හොටෙල් රෙස්ටොරන්ට් වල ගොඩාක් බිසි වෙන කාලේ. ඒක නිසා අනිත් නිවාඩු වෙලාවට ඔයාලට නිවාඩු ලබා ගැනීමේ හැකියාව ගොඩාක් සීමිතයි. ඊට අමතරව සෙනසුරාදා කියන දවස් දෙකේ නිවාඩු ලබා ගැනීම ගොඩාක් අසීරුයි මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් වීසා කාණ්ඩය යටතේ. අහම කියන්නේ ඒ සයිඩ් එකේ රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න අයට සෙනසුරාදා නිවාඩු ලබා ගැනීම ගොඩාක් අපහසුයි. මොකද ඒ දවස් දෙකේ ගොඩාක් බිසි දවස්. ගොඩක් වෙලාවට ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරි යටතේ එන කෙනෙක්ට නිවාඩු ලබා ගැනීමේ හැකියාව හම්බෙන්නේ ගොඩක් වෙලාවට වීක් ඩේස් වල තමයි නිවාඩු ගන්න හම්බෙන්නේ. මොකද ඒ දවස් වල තමයි ටිකක් බිසි එක අඩු වෙන්නේ. ඒක තමයි මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් වල තියෙන එක දුර්වලතාවය. හැබැයි මේ කැටගරි යටතේ එන කෙනෙක්ට ඔයාලා මුලින්ම එන කම්පැනි ඔයාලට සැලරි එක මදි වගේ නම් ඔයාලට ඉක්මනින්ම වෙන ජොබ් එකක් හොයාගැනීමේ හැකියාව අනිත් කැටගරි වලට සාපේක්ෂව ගොඩාක් පහසුයි. මොකද ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මොකද ගොඩාක් මේ ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරි යටතේ වේකන්සි ගොඩාක් තියෙනවා. ඒක නිසා ඔයාලට ලේසියෙන්ම සැලරි වැඩි කම්පැනියක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට භාෂාව පුළුවන් නම්. මොකද එතකොට ඔයාලට පහසුවෙන්ම හොඳ සැලරි එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලා මම කියවනේ කලින් SSW2 වලට මාරු වෙන්න ඕන කියලා. මේ SSW2 වලට මාරු වෙද්දී ඔයාලා අනිවාර්යෙන් JLPT වල N3 කියන ලෙවල් එක පාස්ලා තියෙන්න ඕනේ. මොකද ඔයාලා අවුරුදු 5 ඇද්දට ඔයාලගේ ජපන් භාෂාවත් වර්ධනය කරගන්න ඕනේ JLPT N3 කියන ලෙවල් එක දක්වා. ඒකත් හොඳට මතක ගන්න. ඒකයි ස්කිල් ටෙස්ට් එකයි නැතුව ඔයාලට SSW වල දෙවෙනි අදිරයට මාරුවීමේ හැකියාවක් නැහැ. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝක් වෙන්න ඇති කියලා. මොකද ගොඩ දෙනෙක් SSW වල ෆුඩ් ඇන්ඩ් සර්විස් කැටගරි ගැන ප්‍රශ්න අහන හින්දා මම හිතුවා මේ ගැන වීඩියෝක් කරන්න ඕනේ කියලා. මීට අමතරව ප්‍රශ්න ගැටලු තියෙනවා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම නැත්නම් මගේ Facebook page එකට හෝ Instagram page එකට ඒ ප්‍රශ්න ගැටලු යොමු කරන්න. මම වෙලාවක් තියෙන වෙලාවට ඒවට රිප්ලයි කරනවා. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ හම්බෙන බලාපොරොත්තු වෙන්න අදට මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.